මගුලේ ප්‍රොඩක්ෂන් මගුල් අතුරින් වෙනස්ම මගුලක්. දෙන්නට. අද එහෙම කොණ්ඩේ වලවන මොකෙක් හරි આવොත් කිසි කෙනෙකුට කිසිම සමාවක් දෙන්න එපා. කොණ්ඩේ කපලා දෙන්න ඇස කිසිම සමාවක් දෙන්න. කපලම දාන්න. මොකද්ද කපලා දාන්නේ? කොණ්ඩේනේ නේ? ඒක තමයි. කවුද තමන්ට කිව්වේ කොණ්ඩේ කපලා දාන්න කියලා? සර්නේ නේ? ඒක තමයි. මේ අම්මපා මොකගේ හරක් ටික. කවුද කියන විස්තර දවසේ? මං ඉස්තෝල කෙනෙක් සර්. ඒක තමයි. ස්ටුඩන්ට් කෙනෙක් කියලා පේනවා. මට පේන්නේ වෙනුන් කිසිසේත් තමුසලාගෙන නම් ඉන්නේ හදන්න වෙයි වගේ ඉස්සෙල්ලා. ඒක තමයි. ඇයි සර් එහෙම? නෑ දැන් බලනවා. කොහෙද කො? කොහෙද බලන්න. ඉස්සෙල්ලා කියන දේ අහන් ඉන්නවා. උට්ටා වගකීමේ වැඩ කරනවාකෝ. තමුස ප්‍රිපෙට් කෙනෙක් නේද? ඔව් සර්. දැන් තමුන් දන්නවද? ප්‍රිපෙට් කෙනෙක්ගේ පළවෙනි වගකීම මොකද්ද කියලා? කොණ්ඩේ කපන එකනේ. නේ? ඒක තමයි. ආච්චිගේ හැට්ටේ. ආච්චිගේ හැට්ට කොහොමද බං මෙන් කරගෙන? මේක තමයි. යකෝ ප්‍රිපෙට් කෙනෙක්ගේ පළවෙනි වගකීම තමයි ඇහුම්කන් දීම. ඒ ඔය වගකීමෙන්ද කියන්නේ? තමුන් දැන් මාත් එක්ක කඩවටක් දෙනවද? තමුන් හිතන්නේ මං කවුරු කියලාද? මාත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. සෙල්ලම් කරන්න බෑ. මොකද කිව්වේ? නෑ සර් මං කිය අපි ශිෂ්‍යනායකයාට මිලට වගකීමෙන් වැඩ කරන්න ඕනේ. මුංගේ වගකීම් ගැන ඉතින් මමනේ දන්නේ. මේ ඒක නෙමෙයි. අද එහෙම කොණ්ඩේ වල වාගෙන එකෙක් හරි ඇවිල්ලා ඇතුලේ හිටියොත් ගලන තොපිලගේ පට්ටම් සරු තොපිස් එක පැත්තට එන්න කිව්වා. මම පොඩ්ඩේ පැත්තට ගිහින් එන්නකෝ. හැබැයි මං ආයෙමත් දෙන්න මෑ. තන්නනා තන්නේනා තන තන්නනා තන්නනා තන්නේනා තන්නනා තන්නේනා ෂේප් එක යනවා. මේනා ඔප්පේ මේකයි කොණ්ඩේ. ආමරු දුවනා බං ඕක තල්ල ගන්න. මොකද මේ විතර කොණ්ඩේ වල? ඉදින් එකක් සර්. ඕද බදින්. අක්කා සර්. මොකද දෙවෙනි මනාවලට තියෙනවා. නෑ සර්. මොකද කොණ්ඩේ වවනේ? කී කොණ්ඩේ වවරයි. තවුසල තමයි ඔක්කොම කියන්න ඕන. මාරු වල්ලා එන්න. තන්නනා තන්නේනා තන තන්නනා තන්නනා තන්නේනා ඒවරේ ඇයි කියන්නේ බලපන්තෝ කොණ්ඩේ හැටි උඹට එදත් කියන්නේ කපන්න කියලා. ඇයි කපන්නව මොනා කරන්නද? යක්කෝ මූ බලව මුගේ කඩේද දෙන්නේ උඹට? ඒක තමයි. ඇයි වාට මොකක්ද දෙන්න ඕනේ? මල්ලි මේ අයියා කෙනට කතා කරන්න එක නෑ. උඹ හිතුවද මේකේ ප්‍රින්සිපල් උඹ සීයා කියලා? එච්චර මන්නා කියන්නේ නේද? මාමා කියමු. මට ඕනේ විදියට මං කතා කරන්නේ. අන්දියේ ගලේ පෙට්ටේ බස්සන්නේ හරිද? උඹලා දන්නවද මං කවුද කියලා? නම් දැනුවත් නෑ. අපිට වැඩක් නෑ. උඹ කොණ්ඩේ කපනවද? නැත්තම් මං දැන් කපන්න. ආවම පුළුවන් දෙයක් කරපන්ඩෝ මං බය නෑඩ. ආහා මොකද මේ සද්දේ? නෑ සර් මේ මූ කොණ්ඩේ කපනද මට මූ කට සද්දේ දාගෙනත් වෙනවා. අනේ නෑ සර් මේ අයියලා කියන්නේ මුරුස. මේ අයියලා තමයි සර් මට බැන්නේ. අපේ සර් මූ කියන බරු. සර් මූ කියනවා අන්දියේ ගලේ සෙට් එක ධම්මලා අපිට ගස්සනවා. අනේ නෑ සර් මං එහෙම කතා කිව්වේ නෑ සර් මං හරි අහිංසකයි. අහිංසකයි යටකොටි. මූ හිතන් ඉන්නේ සර්. ආ ඇති ඇති. ඉතලම එනවා මෙහෙට. තම මොකද මේ කොණ්ඩේ වාගෙන?
උයන ගමන්ද? අනේ සර් අද ටිකක් සමා දෙන්නද ඒකේදී අනිවාර්යෙන් කපන් එන්නත් නෑ. වහාමකින් කොණ්ඩේ කපගෙන. මේ සර් තාත්තර පාටි අම්බුරෙක් නෑ සර් මේ දවස්වල පාට අමාරුවෙන් ජීවත් වෙන්නේ සර් එක වෙලාවක් කාලා ජීවත් වෙන්නේ සර් එහෙමද කොල්ලු? ඒ සර් ආමේ සල්ලි කොණ්ඩේ කපන්න නේද? ඒ සර් thank you සර් සර් එනවා මට යන්නන්නේ සර් නෑ. ඇතුළට නෙමෙයි. එළියට. සර් පළකින් කොණ්ඩේ පාරේ. පළය. කොණ්ඩේ පාරේ. බල මොදිනායි. උඹලට ඔය දේ තමයි. දැන් ඔයාලා හිතන නැති මං ඇයි අරුට සල්ලි දුන්නේ. සුට්ටක් කල්පනා කරලා බැලුවොත් හොයාගන්න බැරි වෙන්නේ කුන්නේ. මං ගිහිල්ලා එන්නම් ඈ. morning teacher. Morning lamai. Yesterday අපි කොතනද නැවතුනේ පාඩම? Teacher myself. උඹගෙනත් ඔක්කොම දන්නවනේ Children, listen to the lesson without laughing. මොකද්ද බං ඒ කිව්වේ? I don't know මචං එතකොට ඒකේ නේම මොකද්ද? ඒකේ මම දන්නේ නෑ ඒක මූ දන්නේ. මිස් මට ප්‍රශ්නයක් තියෙනවා. What is the problem පුතා? I don't know කියන එකේ තේරුම මොකද්ද මිස්? ඒකේ තේරුම මම දන්නේ නැහැ. අයියෝ ටීචර් දන්නෙත් නෑනේ. මහ ලොකුට ඉංග්‍රීසි උගන්වන්න. එතකොට ටීචර් මම කාගෙන් අහන්න ඕනේ? නෑ රමයා. ඒකේ තේරුම මම දන්නේ නැහැ කියන එක. වෙන කෙනා වෙන්න නම් වෙන කෙනා වෙලා බෑ. ඒ කිව්වේ? මූරුවෝ. ඒ කිව්වේ මම දන්නේ නැහැ කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ I don't know කියලා බං. ඒකද මට තේරුණා. ඔගේ ආච්චිට උලන් දාලා. මේ පාරත් හරියට දාපන් ඈ උඹ ටේප් කරගනින් අවුලන්නේ නැහැ මේ පාර දාපන් හරියට ඈ. ඒ අයියේ මාවත් ගනින්කෝ අරුබ තමයි කටවල් කොහොමද නිකන් ඒ අම්මේ සත්‍ය දාගෙන මොකද්ද සෝරි ඈ අවුල නැවනලා වෙනේ බරසට කියන වරේ වරේ ක්‍රිකට් දක්වා ආට කරා ඒ දා මේ මුවත් ගමු ඈ අනේ අර අයියා මගේ නානා. උඩ ෆයිට් යන්න බං. ඔයාගේ කොල්ලෙන් මං කොල් පිටි කමයි කොල් පිටි කපලා දෙන්න. බලන්න නැති උනත් මට ලස්සනයි. පිස්සු කොල්ලා. පිස්සු කොල්ලා හැම්මේ. බයෝ මිසනවා. කොහොමද කොල්ල ටික? ටීචර් මේ එයාට මේ ප්‍රින්සිපල් සර් එන්නේ කියලා ගියා. එහෙමද? එහෙනම් අපි පාඩම් පටන් ගමු. ඇයි? මේ ටීචර් යාලා හරි ක්‍රිකට් ගහන්නේ. හිට බලමු.
ඒ අවුට් නෑ බං. දැන් මුල ඉඳන් ආයෙ මැච් එක ගන්න. බලන්න මේ එල්ලත් බලන් අර ආංගේ තනනා තන්නේ නා තන තන්නන තන්නන තන්නේ නා තනනා තන්නේ නා තන තන්නන තන්නන තන්නේ නා ගෝපායකෝ ලකුණ මේ මූ මෙහෙන කඩමන් ඔන්න කඩමන් මේ මූ අම්මට මිස්යකෝ දුවපා. තනනා තන්නේ නා තන තන්නන තන්නන තන්නේ නා තනනා තන්නේ නා තන තන්නන තන්නන තන්නේ නා හේ බලන්නකො සර් අර ළමයි කියන දේ පොඩ්ඩක්වත් අහන්නේ නැහැ. මම මේ ඉවසලා බැරිම දෙනසට කම්ප්ලේන්ට් කරන්න ආවා. මුස්තල්බල වෙන්න එපා. මං අද කෝටු මස් කරනවා. මේ ප්‍රින්සිපල්ගෙන් බේරෙන එක අමාරු වැඩක් නෙමෙයි. කරන්න බැරි කියලා. විද්‍යා මිස් දන්නවද? මගේ ඔලුවට උඩින් කපුට එක්කත් පියාඹන්නේ නැහැ. ඔය ඉඳලා හිටලා එකෙන් දෙන්නෙක් ගියොත් තමයි. ආවාරෙට ගියපු කපුටේ තෑගි කුච්චි ගලන් ගියේ. තනනා තන්නේ නා තන තන්නන තන්නන තන්නේ නා නැගිටලා නමසරම. ඊට වරුද කියන්නේ මේ ළමයි ටික මේ අකුරු දෙන්නේ. අනේ නෑ සර් මං එද්දි කවුරුත් පන්තියේ හිටියේ නෑ. අපෝ මිස් බොරු කියන්න එපා. ඔයානේ ෆෝන් එක කනේ ගහගෙන දැන් එළියට ගියේ ටේක් අප් බීලෙන්නම් කියලා. අනේ ළමයි මේ බොරු කියන්න එපා. බොරු කියන්න ප්‍රින්සිපල් සර් මේ නෝටු කියලා දෙන්නේ. හොදලා බලන්න. ඉස්සර කර පාඩම මොකද්ද? ශාක ප්‍රජනනය. ඔය බාන සර් ප්‍රජනනය කරන විදිහක් තියෙනවා අපි. චාක. මේ ළමයි හරියට පාඩම කරලා තියෙනවද? අනේ නෑ සර් මං එද්දි කවුරුත් හිටියේ නෑ පන්තියේ. අනේ කෑ ගන්න නැතුව ළමයිට වැඩ කරන්න දෙන්න ඉගොන්නන්න. මං උඹලා වල්ල ගන්නම්කෝ. ඉතින් මේ යැත්ත නෙමෙයි. තනනා තන්නේ නා තන තන්නන තන්නන තන්නේ නා ළමයි ඔයාලා දන්නවද අචිනමට හදන්න මොන වගේද කියලා? මිස් මඤ්ඤොක්කා. කයිය කෙලකෙල ඉඳලා ඊට පස්සේ පිස්සුව දොඩවනවා. තනනා තන්නේ නා තන තන්නන තන්නන තන්නේ නා අයියෝ බලපංගු මෙතර උඹ හින්දා අපි කන කටු අර මිස්ලා මොනව හිතුවද දන්නේ හරි බං උඹලා පාවිච්චි කරානේ. ඩාලුවේ කෙනෙක් කට්ටක් ආවං ඕගොල්ලෝ. නැහැ. අපි කන කටු බල්ලෙක් අත්තා. හරි බං. මොකද මේ පිරිසක් දන ගහගෙන? සෝරි. විනය බාරක දන ගහන්නේ. තුන් උඹලා මොකක් හරි අල්ගොත්තරු වැඩ කරන්න ඇති. විනය බාර සර් එන්නේ අහලා බලමුකෝ. බලලා ඉවරලා දඩුවම් කරමු. මොකද සර් මේ මුන් දන ගහගෙන? නෑ සර් මුන් මේ විනාශකාරී 70ක් අයි මොකද සර් පස්සේ? අර ටොයිලට් එක ගල් පුරවලා ඒ මදිවට ඒ පැත්තට යන්න බෑ මාරගද මුන් අඩවා ගන්නවා මුන් ගෙවල් වල ඉන්නෙත් එහෙමද මන් දන්නේ කොහොත ඔබේ නඩේ කුරා? විනාශකාරී 70 මුන්ට මොනවද දෙන දඩුවා? සර් හොදන්න ඕනේ ටොයිලට් එක ඔක්කොම දැකිලිපියෝ. තනනා තන්නේ නා තන්නේ නා තනනා තන්නේ නා තන තන්නන තනනා තන්නේ නා තන තන්නන තන්නන තන්නේ නා ඔත් කියන්නේ ඉතින් කොල්ල හදාගන්න මුදල් එක නම්බරක් කරනවා.
උඹලා ඉන්නේ කෙල්ලන්ට මොනවා වෙලාද මන්ද? ලැජ්ජ නැද්ද උඹලට ගහගන්න? උඹලා කෙල්ලෝ නේද? මේ උඹලා වගේ නෙමෙයි. කොල්ල බලපන් හරි හොඳයි. උඹලා ඒ උනාට උඩ යන්න හදන්න එපා. මම මේ වෙන ඉස්කෝලේ හැමදේම අවධානයෙන් ඉන්නේ. උඹලා හැරෙද්දි දන්නවා ගුණ හැරෙන්න පොල් පැලේට කියලා. උඹලා මේ අනාගතේ බාර ගන්න ඉන්න ළමයි නේද? විනීතව කීකරු හැදෙන්න බලපල්ලා. උඹලා දැන් පොඩි උන් නෙමෙයිනේ. අනික කෙල්ලෝ වුණාම සංවරව හැදිරෙන්න ඕනේ. කොල්ලෝ කියලාත් වෙන දන්නේ නැහැ. මේ කෙල්ලෝ කොල්ලෝ හින්දා ගහ මරා ගන්න නැතුව හොඳට ඉගෙන ගනින්න. එතකොට තමයි යකෝ උඹලට ජීවත් වෙන්න මෙහෙමයි රටක් ඉතුරු වෙන්නේ. මේක බලන් ඉන්න උඹලටත් ඕක තමයි කියන්නේ. හැදියල්ලා. නැත්තම් ජීවත් වෙන්න රටක්වත් නැති වෙයි. නැත්තම් මට වැඩකුත් නැහැ.